අද පෙන්වන්න යන්නේ මේ පුස්තිකාතති හා සම්බන්ධ සිද්ධියක්. මම මෙතනදී මේ තැටියක් අරගෙන ඒ තැටියට වතුර දාලා වතුර උඩින් මම මේ ගම්මිරිස් කුඩු ඉහලා තියෙනවා. දැන් අපි ගත්තොත් මේ ගම්මිරිස් මේ පොඩි අංශුවක් මෙතන ගත්තොත් ඒක වටේට පුස්තිකාතති බල ක්‍රියාත්මක වෙලා ඒ ගම්මිරිස් කුඩු එක සමතුලිතව තියෙනවා. මේක එක ගම්මිරිස් අංශුවක් ගත්තොත් ඒ විදිහට අපිට මේකේ සමතුලිතතාවය පැහැදිලි කරන්න පුළුවන්. දැන් මේ ජල පෘෂ්ඨය පොඩ්ඩක් අර මේ කැරකෙනවා. නමුත් සමතුලිතේ තියාගන්න පුළුවන් අපිට මේ අංශුවක් ගත්තොත් එහෙමයි සමතුලිත වෙන්නේ. දැන් මම මේකට මේ තැනකට ඇඟිල්ලක් තිබ්බා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඔය එහෙමම පෘෂ්ඨය තියෙනවා. හැබැයි මම මේ ඇඟිල්ලේ සබන් ටිකක් තවරලා සබන් ටිකක් මෙහෙම ඇඟිල්ල තවරලා දැන් තියලා බලන්න යන්නේ. එතකොට අපි මේ සබන් ඇඟිල්ල තවරලා මෙතන තිබ්බහම සබන් දියවීමත් එක්ක ජලයේ පුෂ්ටිකාතතිය අඩු වෙනවා. එතකොට වෙන්නේ මේ පැත්තේ පුෂ්ටිකාතති බලය අඩු වෙලා අනිත් පැත්තේ පුෂ්ටිකාතතිය බලයට වඩා අනිත් පැත්තට සම්ප්‍රයුක්ත බලයක් ඇවිල්ලා ඒ ගම්මිරිස්සට ඉවතට විසි වෙනවා. ඉවතට මේ යනවා. ගමන් කරනවා. මම පෙන්වන තව තැනක තියලා මේ තියෙන්නේ. බලන්න. අර මේ අවට පුෂ්ටිකාතති බලය දැන් අඩු වෙලා තියෙන්නේ. ඒ නිසා සබන් දියවීමත් සමග අඩු වුණා. ඒ නිසා මේක ඉවතට ගමන් කරනවා. මේ තව තැනකින් තියලා පෙන්නන්න. ඔය විදියට.